අද වීඩියෝෙන් කතා කරමු මෙන්න මේ වගේ YouTube thumbnail එකක්. හැබැයි මේක gaming thumbnail එකක්. මෙන්න මේ වගේ gaming thumbnail එකක්. ඔයාලගේ ෆෝන් එකේ Pixel app එකෙන් කොහොමද මේ වගේ YouTube thumbnail එකක් හදාගන්නේ කියලා අද වීඩියෝ එකේදී කතා කරමු. හරි ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම මේ විදිහට Pixel app එක ඕපන් කරගෙන ඉන්නේ. ඉතින් මුලින්ම මම කරන්නේ YouTube thumbnail එක හදාගන්න පුළුවන් size එකට මම මෙන්න මෙතනදී මේක හදාගන්න එක තමයි කරන්නේ. YouTube thumbnail වලට දාලා මම මෙතනදී මේක okay දෙන්න. ඉතින් චූටි දෙයක් කියන්න තියෙනවා මම මෙතනදී Pixel app එක ගැන පොඩිම තැන ඉඳන් කතා කරන්න යන්නේ නැහැ. කොහොමද text එකක් add කරන්නේ, කොහොමද colors දෙන්නේ, මේ වගේ දේවල් කතා කරන්න යන්නේ නැහැ. thumbnail එක හදන එක විතරයි කතා කරන්න යන්නේ. ඒත් step by step කොහොමද කරන්න කියලා කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි එහෙම වුණා මම ඊට කලින් දාපු වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වීඩියෝස් වල මම කතා කරලා තියෙනවා කොහොමද මේ විදිහට thumbnail එකක් හදාගන්නේ කියලා. හරි ඉතින් අද බලමු කොහොමද ඔයාලා කලින් දැක්කා වගේ thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ plus icon එක ටච් කරලා මම මේ විතර gallery වලට ගිහිල්ලා thumbnail එක හදාගන්න ඕනේ ෆොටෝ එක මම මෙතෙන්ට add කරගන්න. හරි ඉතින් මෙන්න මේක තමයි thumbnail එකේ background photo එක. මම මේක මෙතෙන්ට add කරගන්න. add කරගෙන මම මෙන්න මේක ලොකු කරලා පොඩ්ඩක් මම මේකේ size එකට හදාගෙන හරි මැද්දෙන් මම මෙන්න මේ විදිහට මේ add කරගත්ත background photo එක තියෙන විදිහට හදාගත්තා. හරි ඉතින් ඒක හදාගත්තට පස්සේ මම මෙන්න මේ background photo එක add කරගෙන මෙන්න මේකේ මම කලර් එක අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ පල්ලෙහා තියෙන ඒවාන් මැද තියෙනකට දාගත්තට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේකේ color filter කියලා එකක් තියෙනවා. මම මේක ටච් කරලා මෙන්න මේ saturation කියන එක මම මේ විදිහට අඩුම කරලා මේ හරි icon එක ටච් කරගන්නවා. ඉතින් මම මේ හදන විදිහටම ඔයාලට thumbnail එක හදාගන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මේක මෙතනින් හදලා මේ plus icon එක ටච් කරලා ආයෙ from gallery වලට ගිහිල්ලා තව ෆොටෝ එකක් තියෙනවා. ඒකත් මම මෙතෙන්ට add කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ ෆොටෝ එක තමයි add කරන්න යන්නේ. මේ ෆොටෝ එකේ නම් ඔයාලට පේන ඇති background එක erase කරලා තමයි මම මේක add කරගත්තේ. ඉතින් background එක erase කරනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට ඒක කරගන්න පුළුවන්. කොහොමුණත් මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් මම මෙතනින් ඇඩ් කරලා මම මෙන්න මේක පොඩ්ඩක් රොටේට් කරලා මෙන්න මේ වගේ හදාගන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ ඇඩ් කරගත්ත ෆොටෝ එක දැනට මේ වගේ තියාගන්න. හරි ඉතින් මම මේ ඇඩ් කරගත්ත ෆොටෝ එකට මම මෙන්න මේ විදිහට shadows වලට ගිහිල්ලා මේක enable කරගෙන මෙතනදී මම මේ විදිහට black color එක select කරලා මෙන්න මේ විදිහට blur කියන එක පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේ විදිහට shadow එකක් දෙන්න. හරි ඉතින් ඊට පස්සේ තා චූටි වැඩක් තියෙනවා කරන්න. මේ plus icon එක ටච් කරලා මේක draw වලට එන්න. draw වලට ඇවිල්ලා මම මෙතනදී සුදු පාට කලර් එක select කරලා මෙන්න මේ smooth කියන එක පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේ විදිහට blur කියන එකත් මේ විදිහට වැඩිම කරලා මම මෙන්න මේ විදිහට මෙන්න මේක පොඩ්ඩක් zoom කරලා මෙන්න මේ කායකේ headlight එක තියෙන විදිහට මම පොඩ්ඩක් මෙන්න මේක මේ හරියෙන් draw කරගන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ වගේ හදාගෙන මේ හරිය icon එක ටච් කරලා හදාගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ layer icon එක ටච් කරලා මේ දැන් draw කරගත්ත එක මම මේ විදිහට මෙතනින් lock කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ආයේ මම මේ plus icon එක ටච් කරලා මේකේ draw වලට ගිහිල්ලා මෙන්න මේ වගේ කහ පාට වගේ කලර් එකක් select කරලා ආයෙ අර කලින් විදිහට මේ smooth කියන එක පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේ blur කියන එක ටිකක් වැඩි කරලා මම මෙන්න මේ ෆොටෝ එක පොඩ්ඩක් ලොකු කරලා මම මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ පොඩ්ඩක් මම මේක draw කරගන්න. හරි ඉතින් ඊට පස්සේ වට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමුණත් මම මේ හදන විදිහටම වට හදා ගන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්. මේකත් හදාගෙන මම මෙන්න මේ layer icon එක ටච් කරලා මේ හදාගත්ත එකත් මම මෙතනදී lock කරගත්තා. හරි ඉතින් ඊට පස්සේ මට තියෙන්නේ text ටික type කරගන්න එකයි. ඉතින් මම මේ plus icon එක ටච් කරලා මේකේ text වලට ඇවිල්ලා මම මේ විදිහට text ටික type කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදිහට capital වලින් text ටික type කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ type කරගත්ත text වලට font එකක් දෙන එක. ඉතින් මම මේ විදිහට font වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට app එකේම තියෙන font එකක් select කරලා මේ විදිහට okay දෙන්න. ඉතින් type කරගත්ත අනිත් text එකටත් මම මේ විදිහට font එකක් select කරගන්න. හරි ඉතින් font එක දුන්නාට පස්සේ මම කරන්නේ මෙන්න මේ type කරගත්ත text වලට colors දෙන එක. ඉතින් මම මේකේ gradient වලට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට හදාගෙන තියෙන gradient එකක් තියෙනවා. මම ඒක මේ විදිහට select කරගන්න. ඉතින් type කරගත්ත අනිත් text එකටත් මම මේ විදිහට ඒ gradient එකම select කරලා මේ හරි icon එක touch කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් නා style කියලා තියෙනවා. මේකට ඇවිල්ලා මම මේ මැද තියෙනක මේ විදිහට touch කරගන්න. අනිත් text එකත් මම ඒ විදිහටම මෙතනදී මේ විදිහට හදාගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ text එක පොඩ්ඩක් තව ටිකක් ලොකු කරලා මෙන්න මේ වගේ තියාගෙන මෙන්න මේ යට තියෙන text එක මෙන්න මේ වගේ දැනට හදාගන්න. හරි ඉතින් ඊට පස්සේ මේ තියෙන text එක උඩ touch කරලා මම මෙන්න මේකේ shadows වලට ගිහිල්ලා මෙන්න මේක enable කරලා මෙන්න මෙතනදී black color එක select කරලා මේ blur කියන එක ටිකක් වැඩි කරලා මෙන්න මේ හරි icon එක touch කරගන්න. ඉතින් අනිත් text එකටත් මම මේ විදිහට මේක හදාගන්න.
හරි ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ මම මෙන්න මේ ගේම් කියලා ටයිප් කරගෙන ඉතින් ටෙක්ස්ට් එක තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මේ ලේ අයිකන් එක ටච් කරලා මෙන්න මේ ගේම් කියන ටෙක්ස්ට් එක මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ඉරේස් කරලා ඇඩ් කරගත්ත කාර් ෆොටෝ එකක් තියෙන්නේ. මෙන්න මේ ෆොටෝ එකට යටින් හිටින විදිහට මේ වගේ තියාගන්න. තියාගත්තට පස්සේ මම මෙන්න මේ ගේම් කියන ටෙක්ස්ට් එකේ කොපියක් අරගෙන මම මෙන්න මේ වගේ දැනට මේ හරියෙන් තියාගෙන මම මෙන්න මේ කලර්ස් වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේකේ කලර් එක අයින් කරගන්න. ඉතින් කලර් එක අයින් කරගන්න නම් මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මෙන්න මේ යටම තියෙන්නේ. මෙන්න මේ යටම තියෙන එක වම් පැත්තට අඩු කරගෙන මේක ඕකේ දුන්නාට පස්සේ කලර් එක අයින් කරගන්න පුළුවන්. මේ විදිහට මෙතනින් හදාගෙන මම මෙන්න මේකේ ස්ට්‍රෝක් වලට යන්න. ස්ට්‍රෝක් වලට ගිහිල්ලා මම මේක ඉනේබල් කරලා මෙන්න මෙතනදී සුදු පාට සිලෙක්ට් කරලා මෙන්න මේ ස්ට්‍රෝක් විඩ්ත් කියන එක එකකට වගේ දාලා මම මෙන්න මේක මේ වගේ හරියට හිටින විදිහට හදාගන්න. හරි ඉතින් දැන් ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමුණත් මම මේ හද විදිහටම ඔයාලට හදාගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට ඕන විදිහට මේ වගේ thumbnail එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩි idea එකක් එන්න ඇති කොහොමද මම මේ thumbnail එක හැදුවේ කියලා. ඉතින් ඔන්න මම අද වීඩියෝෙන් කතා කරන්න හිටපු thumbnail එක මම හදලා ඉවර කරා. කොහොමුණත් ඔයාලට මම මේ හදපු thumbnail එක set නෑ වගේ නම් ඔයාලට පුළුවන් ඒක ටිකක් වෙනස් කරලා ඔයාගේම විදිහකට හදාගන්න. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. වීඩියෝ ගොඩක් වැදගත් වුණා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් එකක් දාලා එකතු වෙන්න පුළුවන්. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වටින වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.